ආයිබෝවන් අද වීඩියෝ එකේ මාතෘකාව කොරියාවේ දේශපාලනය. දේශපාලනය කියවම මතක් වෙන්නේ එකටම ඡන්ද ව්‍යාපාරය. ඇත්තටම මේ මාතෘකාව කතා කරන්න හේතුව උනේ කොරියාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපේ ශ්‍රී ලංකාවෙන් කොරියාවට එන්න ඉන්න අයටත් කොරියාවේ දැනට සේවය කරන ඉන්න අයටත් මේ කොරියාවේ දේශපාලනයේ සිදුව බලපාන නිසා. මොකද කියනවා නම් කොරියාවේ ආර්ථිකය හොඳ වෙනවා නම් ඇත්තටම අපිටත් ගොඩක් හොඳයි. මොකද කියනවා නම් වැඩියෙන් ලංකාවට සේවා ගිවිසුම් යන්නත් කොරියාවේ සේවය කරනකොට තමන්ගේ රැකියාවල තියෙන සුරක්ෂිතභාවය සහ අතිකාලදීම මේ කොරියාවේ ආර්ථිකය මත රඳා පවතින නිසා. කොරියාවේ 21 වෙනි ජනාධිපතිවරණය තමයි මේ 2025 පැවැත්වෙන්නේ. ඉතින් මේ ජනාධිපතිවරණය ගැන ජනාධිපතිවරණයෙන් අපිට වෙන බලපෑම ගැන ඔයාලා කවුරුත් අඳුරන චා මි ඉන්ද ඒ කියන්නේ අපේ මින්දయ్య සම්බන්ධ වෙනවා. එයාගේ මේ ජනාධිපතිවරණ ගැන තියෙන අදහසුත් මම මේ වීඩියෝ එකේ මගදී ඔයාලට එකතු කරලා තියෙනවා. ආවෙතම් ප්‍රෝග්‍රෑම් එකේ සාධාරණ කොටසේ මේ කොරියාවේ තියෙන නැතිවරණ ගැන විස්තරයක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන විශේෂ කාරණොත් මම මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙනවා. ඇත්තටම කුසල් සියොම් එකේදී නැත්නම් ලෙවල් ටෙස්ට් එකේදී මේ ඡන්ද ව්‍යාපාර ගැන ප්‍රශ්න නම් අනිවාර්යෙන්ම අහනවා. මොකද මේක කොරියාවේ විශේෂ මාතෘකාවක් නිසා. අපි බලමු කොරියාවේ තියෙන මැතිවරණ ක්‍රමය ගැන, මැතිවරණ ක්‍රමයේ තියෙන විශේෂත්ව ගැන අපි කතා කරලා බලමු. මේ දකුණු කොරියාවේ ලංකාවේ වගේම මැතිවරණ වර්ග තුනක් තියෙනවා. ඒ ජනාධිපතිවරණය කොරියානු භාෂාවෙන් තේසෝන් කියලා කියනවා. ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරගන්න මහා මැතිවරණය කොරියානු භාෂාවෙන් චොම්සෝන් කියලා කියනවා. අවසානයේට පළාත් පාලන ආයතන වලට, ඒ කියන්නේ ජිබන්ත අධිතංශ වලට බලධාරීන් පත් කරගන්න එක ජිබං සොංගෝ කියලා කියනවා. පළවෙනි තියෙන්නේ තේසෝන් ජනාධිපතිවරණය. ඇත්තටම කොරියාවේ අවුරුදු 5කට සැරයක් තමයි ජනාධිපති කෙනෙක් තෝරගන්නේ. හැබැයි ලංකාවේ වගේ නෙමෙයි. මේ කොරියාවේ ජනාධිපති කෙනෙක් වෙලා හිටිය කෙනෙක්ට ආය නැවත පත් වෙන්න බෑ. එකපාරේ තමයි පත් වෙන්න පුළුවන්. මේ සිස්ටම් එක, මේ ක්‍රමයට කොරියානු භාෂාවෙන් තනින්ජ කියලා කියනවා. ඇත්තටම ලංකාවත් එක බලද්දී නම් මේක ඇත්තටම හොඳයි නේද? මොකද ලංකාවේ නම් අධිපතිවරු කීපාරක් නම් ලංකාවේ ඡන්දවල ජනාධිපති වෙන්න තරම් කරලා ඇද්ද? කොරියාවේ නම් ඇත්තටම එහෙම බෑ. එකම එක වතාවක් තමයි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඇත්තටම මේක හොඳයි. මොකද ජනාධිපති කෙනෙක් වෙලා විශ්‍රාම අරගෙන විශ්‍රාමයෙන් ගෙදරට ඉන්න එක කොච්චර සුන්දර දෙයක්ද? දියුණු රටක තියෙන එක ලක්ෂණයක් තමයි ඒක. ඉතින් ලංකාවේ වගේම කොරියාවේ ඈත ඉතිහාසයේ ජනාධිපති කෙනෙක්ට ගෙදර යන්න උනා. ඉතින් මේ පවතින පුරප්පාඩු වලට තමයි මේ 21 වෙනි ජනාධිපතිවරණය මේ 2025 පැවැත්වෙන්නේ. මෙවර මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකක තමයි වැඩිපුර තරඟයක් තියෙන්නේ. ඒ දොබුරු මින්ජුදන් කියන පක්ෂයෙන් ඉදිරිපත් වෙන ඊජේමියෝන් කියන අපේක්ෂකයාත් කුක්මිනේ හිම් කියන පක්ෂයෙන් ඉදිරිපත් වෙන කිම්මුන්සු අතර තමයි දැඩි තරඟයක් පවතින්නේ. කොරියානු අතර නම් මතය තියෙන්නේ ඊජේමියෝන් කියන අපේක්ෂකයා දිනයි කියලා. ඉතින් ශුග දෙන්නගේ පොණ කෙනා පත් වුණොත් අපි විදේශිකයන් වෙනුවෙන් හොඳ ප්‍රතිපත්ති තියෙන පාලකයෙක් පත් වෙනවා නම් තමයි විදේශික වෙන අපිට නම් හොඳ. මොකද ඒ පාලකගේ ආර්ථිකමය ප්‍රතිපත්ති වලින් කොරියාවේ ආර්ථිකය ස්ථාවර වෙනවා නම්, සංවර්ධනය වෙනවා නම් ඒක බලපෑම ඍජුවම කොරියානුවන්ට විදේශිකයන් අපිටත් ලැබෙන නිසා 2025 තියෙන තෙසෝන්නේ ගැන අපි නින්දය ප්‍රකාශ කර අදහස් කිහිපයකටත් අපි යොමු වෙලා බලමු. මේ ඇවිල්ලා තියෙන්නේ 21 වෙන කොරියානු ජනාධිපතිවරණ තමයි පටන් ගන්න දැන් මේ තියෙන්නේ. තැපල් ඡන්දය දැනටමත් ඉවරලා තියෙනවා. තැපල් ඡන්දේ මේ වෙනකොට 130 ගානක ප්‍රමාණයක් ඡන්දය ඉදිරිපත් කරලා තියෙනවා. 134ක විතර ප්‍රමාණයක්. ඉතින් ඉදිරියේදී මේ ඡන්දය වුණාට පස්සේ කොහොම වෙයිද, කවුද දිනයිද, ඒ වගේ දේවල් තියෙනවා. මේ ඡන්දයට ඉදිරිපත් වෙනවා ප්‍රධාන වශයෙන් ඊචේමියන්, කිම්මුන්සු, ඊචුන්සොක් කියන තුන්දෙනා තමයි ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඊට අමතරව කිහිප දෙනෙක් ඉන්නවා. ගොඩක් දෙනෙක්ගේ මතය තමයි ඊබෝනේ මේ පාර ඊචේමියන් කියන එක්කෙනා ජනාධිපති වෙයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්න බෑ ඡන්දය කියන කොයි වෙලේ වුණත් අනිත් පැත්තට පෙල්ලෙන්න පුළුවන්. ඒ පෙල්ලෙන පැත්තට අනුව ගොඩක් වෙනස් වීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ව්‍යාපාර කරන අපිටත් සේවය නිරත වෙලා ඉන්න ඔයාලා සහ ව්‍යාපාර කරන සිදු වෙනාටත් ඒක ලොකු විප්ලවයක් වෙන්න පුළුවන් මේ ඡන්දේ වුණාට පස්සේ. ඡන්දේ තියෙන්නේ මේ අඟහරුවාදා 3 වෙනිදා තමයි ඡන්දේ තියෙන්නේ. 6-4 වෙනිදා වෙත්තේ මේ හැමදේම පිළිබඳව දැනගන්න ලැබෙයි. ඉතින් මේ ඡන්දේ කවුද දිනන්නේ කියන එක අනුව අපේ වැඩ කරන සේවකයන්ට, ඒ වගේම තමයි කම්කරුවන්ට, ඒ වගේම ව්‍යාපාර කරන කට්ටියටත් විශාල වශයෙන් ලොකු වෙනස් වීමක් වෙයි කියලා හිතන් ඉන්න. මොකද දැන් එකපාරම ඇතුණ හිටපු ජනාධිපතිව ඉවත් කළා, ලංකාවේ වගේ අරගල කළා, ඉවත් කළා. ඊට පස්සේ දැන් ඉන්න අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වෙන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් ඒ පත් වුණාට පස්සේ ගොඩක් වෙලාවට කවුද පත් වෙන්නේ කියන එක ගැන ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒමත් එක්ක මේ ආර්ථිකය සාමාන්‍යයෙන් දැන් ඊජමියන් අය චීනයට පක්ෂපාතය කියනවා. දැන් අපේ බුරුමින්දම් පක්ෂණය අය ඊජමියන් කියන්නේ කුක්මිනිහිම් කියන අපේක්ෂකයා ඇමරිකාවට පක්ෂකාහික ගැන මම හල තින දිට අයගේ ඒක කොහොමද අය දකින එක පත්වන දේ දෙපැත්තට දැනස මේ ආර්ථිකට එක මෙහෙමයි. දැන් ඉතින් චීනයට එකතු වුණොත් මොන වගේ දෙයක් වෙයිද? චීනට එකතු වුණොත් සමහර විට කොහෙද පුකාන් ඒ කියන්නේ උතුරු කොරියාවත් එක්ක සම්බන්ධතාව වැඩි වෙන්න පුළුවන් කියලා හිතනවා. ඇමරිකාවට සම්බන්ධ වුණොත් උතුරු කොරියාවත් එක්ක තියෙන සම්බන්ධතාව අඩු වෙන්න පුළුවන්. ඉතින් උතුරු කොරියාවත් එක්ක සම්බන්ධතාව වැඩි වුණොත් ඒක අතකින් සමහර විට ජනගහනය වැඩි වෙන රටේ. ඊට පස්සේ උතුරු කොරියාවේ තියෙන සම්පත් කොරියාවට මේ දකුණු කොරියාවත් එක්ක සංසන්දනය කරමින් මේ ගෙරල්ලා ඒ වගේ ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් එක අතකින් හොඳ වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් තව උතුරු කොරියාව කියන්නේ වෙනම පාලනයක් තියෙන රටක්. ඒකාධිකරණ පාලනයක් තියෙන රටක් හින්දා ඒවත් එක වෙනස් වීමක් වෙන්න පුළුවන්. නමුත් ඇමරිකාවත් එක්ක එකතු වුණොත් ඊට අමතරව මොන හරි දැන් මේ දවස් ලොකු ආందోලනයක් තියෙනවා ටැක්ස් සම්බන්ධයෙන්. මේ ටැක්ස් වල සම්බන්ධයෙන් යම්කිසි සහනාධාර ඒ වගේ දේවල් හම්බෙන්නත් ඉඩ තියෙනවා. කොහොමද කියලා උනාට පස්සේ බලාගන්න ඕන. මොකද දේශපාලනය ලංකාවෙත් කොරියාවත් එකයි. මුල් ලෝකෙම එකයි. පත් වුණාට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙමු මේ ඡන්දය වරණ පස්සේ සේවකයාට මොකද වෙන්නේ කියලා. අපිට අවශ්‍යතාවය තියෙන වැදගත්ම වෙන්නේ ලංකාවේ ඉන්න කට්ටියට ඇග්‍රීමන්ට් රෙඩියෙන් එයිද මොනවා වේද කොහොමද වෙන්නේ කියලා. කොරියාවේ ඉන්න OT පැයට වැඩි කරගන්න යාගත කරන ඇත්තටම දැන් කම්පැනි වල. ඉතින් ඒ දේවල් වැඩි වෙනවා නම් ව්‍යාපාර කරන කට්ටියට වැඩිපුර සහන හම්බ වෙන්න ඕනේ. ඉතින් සහන හම්බුනොත් තමයි ඒ දේවල් සාමාන්‍යයෙන් සේවකයන්ට යන්නේ. ඉතින් ඒ හින්දා සහනදාර හම්බ වෙයිද නැත්ද? එහෙම නැත්නම් වැඩ කරන කම්කරුවන්ට මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද? ඡන්දෙන් පස්සේ අපි බලමු. ජය වේවා. ඉතින් චමින්දගේ මේ පාර මොනවද කාටද? ඒකත් අපි කියමු. අයියට දැන් ඡන්ද දෙන්න පුළුවන්ද කොහොමද අයියගේ? ආම ඡන්ද දෙන්න බෑ. මගේ වීසා එකට චිබන් සංගෝ වලට ඡන්ද දෙන්න පුළුවන්. ඒ කියන්නේ අයියගේ F5 ජොබ් එකද? ඔව්. F5 තියෙන රෙසිඩන්ට් එකෙන් චිබන් සංගෝ. ඒ කියන්නේ චිබන් සංගෝ කියන්නේ පළාත් පාලන වගේ දේ ඡන්ද වලට ඡන්ද දෙන්න පුළුවන් කියලා දැන ඉන්නේ. තාම මම චෙක් කරලා බැලුවෙත් නැහැ. මොකද ඡන්ද දෙන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඒක පෞද්ගලික කැමති නැහැ. මොකද අයිති වාස මතයි ඡන්ද දෙන එක. නමුත් ඒ අයිතිවාසිකමෙන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි රටක් නායකත්වයට යනවා නම් ඒක වළක්වන්න ඡන්දය ලබා දෙනවා. නමුත් ඡන්ද ගැන ලොකු පැහැදීමක් නැහැ. මොකද කට්ටිය හොරු කොහෙ ගියා තින්නේ. දේශපාලන කියන්නේ හොරු. දේශපාලන කියන්නේ හොරු. ඉතින් බොහොම ස්තුතියි චමින්ද ඔයාගේ අදහස් මට ආද ඉදිරියට තමයි වීඩියෝ සහභාගී වුණාට. දෙවෙනියට තියෙන්නේ චොම්සෝන්. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරණය කියන්නේ කුක්කේ ඊගොන්දලා පත් කරගන්න මේ පාර්ලිමේන්තු මැතිවරණය මහ මැතිවරණය. කොරියාවේ මේ තෝරගන්න මුළු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 300ක්. මේ 300න් 154කට මන්ත්‍රීවරුන් පත් කරගන්නවා වගේම එතනින් 46ක් කැබිනට් අමාත්‍යවරු විදියට පත් කරගන්නවා. මේ පත් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාල සීමාව වසර 4යි. කොරියානු භාෂාවේ සානියොන්ජේ. තුන්වෙනියට තියෙන්නේ චිබන් සොංගෝ. ඇත්තටම මේ චිබන් සොංගෝ එක කියන්නේ මොකක්ද කියනවනම් ලංකාව වගේම පළාත් සභාවලට නගර සභාවලට කියන්නේ සිචොන් වලට කුචොන් වලට අපේක්ෂක පත් කර ගැනීම සිදු කරනවා. මේ මැතිවරණය විදේශිකයන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මැතිවරණයක්. හැබැයි හැම විදේශිකයකටම බෑ F5 කියන අර්ධපුරවැසි භාවය. එහෙම නැත්නම් යොන්ජුග්ගොන්නේ තියෙන දේශිකයන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ යොන්ජුග්ගොන්නේ කරගෙන වසර 3ක් ගියාම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ කොරියාවේ තියෙන මැතිවරණ වල නියම එහෙම නැත්නම් න්‍යාය 4ක් තියෙනවා. ඒ කියන්නේ වොන්චික් 4ක් තියෙනවා. මේ 4 මොනවද කියලා අපි බලමු. මේ එකට තියෙනවා පෝතෝන් සොංග. පෝතෝන් සොංග කියන්නේ වයස අවුරුදු 18ට වැඩි හැමෝටම මේ මැතිවරණයට සහභාගී වෙන්න පුළුවන් කියන න්‍යාය. දෙකට තියෙනවා පියොන්දොන් සොංග. පියොන්දොන් කියන්නේ සමානාත්මතාවය නැත්නම් ඔක්කොටම එකම කියන එක. මේ පියොන්දොන් සොංග කියන්නේ හැමෝටම එක ඡන්ද පත්‍රිකාවක් නෙමෙයි නැත්නම් එක වාරයක් විතරයි ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ යා මහාචාර්ය කෙනෙක් වුණත් වෛද්‍යවරයෙක් වුණත් සමාජයේ මොන බලතල තිබ්බත් ලංකාවේ වගේම එකපාරේ තමයි ඡන්ද දාන්න පුළුවන්. තුන්වෙනිට තියෙනවා චික්ටොප් සොංගෝ. චික්ටොප් සොංගෝ කියන්නේ තමන්ගේ ඡන්ද බලය තමන්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන කෙනෙක්ට තමන්ගේ ඡන්ද පත්‍රිකාව අරන් ගිහලා ඡන්දය ප්‍රකාශ කරන්න බෑ. අවසානයේ තියෙනවා පිමිල් සොංගෝ. පිමිල් සොංගෝ කියන්නේ තමා දුන්න ඡන්දේ රහස්‍යභාවය. ලංකාව වගේම තමයි තමන් ඡන්දය දුන්නා නම් ඒකේ රහස්‍යභාවය තමන් රැක ගැනීම තමන්ගේ යුතුයකම. ඉතින් ජනාධිපතිවරණයෙන් සඳහන් කරන්න බැරි වුණ දෙයක් තමයි මේ
සාජොන් තුප්ප කියන්නේ සාජොන් තුප්ප ගැන ලංකාවේ තැපැල් චන්දට සම්මාන නමුත් රාජ්‍ය සේවකයන් විතරක් සිටින්න පුළුවන් දෙයක් නෙමෙයි මේක හැමෝටම දෙන්න පුළුවන් 2025 ජනාධිපතිවරණයේදී ගිය සතියේ රහස්පෙන්ද සිකුරාදා කියන්නේ 29 30 කියන දවස් දෙකේ මේ සාජොන් තුප්පිය පැවැත්වුවා. සාජොන් තුප්පිය උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පැවැත්වුවා. අද පැවැත්වෙන ජනාධිපතිවරණ උදේ 6 ඉඳන් රෑ 8 වෙනකම් පැය 12ක් කාල සීමාවක් පැවැත්වෙනවා. මේකෙන් සිදු වෙන්නේ සෑම පුරවැසියෙක්ටම මේ ඉවරණේ තියෙන දිනේම මේ ජනාධිපතිවරණයේ තියෙන අඟහරුවාද ඒ කියන්නේ 6 මාස 3 වෙනිදාම ඡන්ද පොළේට ගිහිල්ලා ඡන්දය දීමේ අවශ්‍යතාවයක් නැහැ. එදිනට යම් අපහසු අයට මීට කලින් මේ සාජොන් තුප්පිය තියෙන දින දෙකේ ගිහිල්ලා උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ සාජොන් තුප්පියක නම් ගොඩක් කොරියානුව කරන්නේ කලින් ඡන්දය දාලා ඒ ඡන්දය දාන දවසට තියෙන නිවාඩුවේ කොහේ හරි ඇවිදින්න ගිහිල්ලා තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරන තමයි මේ දිනේ යොදාගන්නේ. මේ 2025 ජනාධිපතිවරණ මේ වසරේ ඉඳන් කොරියාවේ නිවාඩු දිනයක් විදිහට පත් කරලා තියෙනවා. ඒ නිවාඩුව ගන්න නැතුව වැඩ කරන ආයතනක් තියෙනවා. ඉතින් අද මේ කතා කර කොරියාවේ දේශපාලන වැදගත් වෙන මේ මැතිවරණ ක්‍රමය ගැන සාවිතම් ප්‍රෝග්‍රෑම් එක ඔයාලට විභාගවලදී වැදගත් වෙන වචන කිහිපයක් පහළ කමෙන්ට් තීරුව මම සඳහන් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කොරියාවේ දේශපාලන කොරියාවේ මැතිවරණ ක්‍රමය ගැන ඔයාලා දෙයක් ගත්තා නම් ඒක අනිත් අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අට්ටියෙන් පරිස්සමෙන් වැඩ කරන් ඉන්න. Yorobun, ಈ ಚೊಂಚಿತೆ ಹೇ ವಿಡಿಯೋ ಕತ್ಕಾಚಿ ಪಾಚಿಸೋಸೋ ಚಿನ್ಸಿಮರೋ ಕಾಮ್ಸತರಿನ್ ಮಿದ ಹೋಯ್ಟಿಂಗ್ Yorobun, terima kasih yo.